පාට ඉතින් වැඩ බලන්න පිටත් වුණා මෙතෙන් දෙනකොට 6යි කොහෙද ඉතින් මගේ බයිසිකලේ නෑනේ මගේ පාවිච්චි කරගෙන මට ඕන වෙලාවට මගේ බට් ඔහොම නම් ගොඩ එන්න වෙන්නේ නැහැ දැන් බලන්න මේ කෝපේ හදලා තියෙන්නේ මොකෙන්ද මැටිවල දැන් මේ කෝපේ හදපගේ අරමුණ මොකද්ද අරමුණ උඹට තේරුණා හරියට ඒ ඇරෙන්න මේ කෝපෙට ඇජෙන්ඩා එකක් තියනවද මාව දුකටපත් කරන්න නෑ හරියට හරි දැන් ඇයි මට දුක හිතෙන්නේ ඇයි මට දුක හිතෙන්නේ මේ කෝපේ මගේ කියන හැඟීම නිසා දැන් ඔබ ටිකට කලින් පිළිගත්තා නේද මේ කෝපෙට මාව දුකටපත් කරන්න ඇජෙන්ඩා එකක් නැහැ කියලා එහෙනම් ඇයි මම දුක් වෙන්නේ මේ මගේ දකුණු අතේ තියෙන මොකද්ද මල් මිටක් දැන් මගේ වම් අතේ තියෙන මොකද්ද මල දකුණු අතේ තියෙන්නේ මල් මිටක් දැන් මගේ වම් අතේ තියෙන මොකද්ද මල දකුණු අතේ තියෙන මොකද්ද මල් මිටක් දැන් මගේ වම් අතේ තියෙන මොකද්ද මල දකුණු අතේ තියෙන මොකද්ද මල කොහෙද මල් මිට ඇයි ඔබ දැන් මේ එක මලට මල් මිටක් කියන්නේ නැත්තේ මල් එකින් එක එකතු වුණාම තමයි මල් මිටක් හැදෙන්නේ මෙන්න මෙහෙම ආසාවන් එකට එකතු වෙලා තමයි මමය මගේ වගේ දේවල් හැදිලා තියෙන්නේ මට තේරෙන්නේ නැහැ මොකද්ද කියන්න හදන්නේ කියලා හරිද ඔබට තේරෙන උදාහරණකින් ගමු දැන් බයිසිකලේ ගන්න ටයර් එක ටියුබ් එක ෆ්‍රේම් එක චේන් එක හැන්ඩල් එක සීට් එක ඔය ඔක්කොම එකින් එකට ගලවනවා ඊට පස්සේ ඔබ සීට් එකට බයිසිකලේ කියනවද චේන් එකට බයිසිකලේ කියනවද නැත්නම් හැන්ඩල් එකක් දැක්කම එකට බයිසිකලේ කියනවද නෑ පොඩ්ඩක් හිටපන් කොහොමද බයිසිකලේ අන්න එක තමයි මම මේ කියාගෙන ආවේ බයිසිකලේ නැති වෙලා බා ඒක හොරුවරන්න කොහෙද මොකක් ඒ කොයිද ලයිබ්‍රරි ගියා පොතක් ගන්න ඒ ලයිබ්‍රරි එළියට ආවිලා අර කුමාරමයි කඩේට ගියා එතන එළියට බයිදි මේ බයිසිකලේ නේ කියනවා ඒ කොහොමද හොරුවරන් කියන්නේ හරියටම මම කඩේට ගිහිල්ලා පොඩි කජ්ජක් දදා හිටියා ඉඳලා එහෙමම බයිසිකලේ අමතක වෙලා පයින්ම බෝඩිමට ආවා බෝඩිමට ආවට පස්සේ තමයි බයිසිකලේ මතක් වුනේ ආයි දුවලා කඩේ ගාවට ගියා බයිසිකලේ බලන්න බයිසිකලේ එතන නෑම අනිවාර්යෙන් කුඩේ කුසන්නේ දැන් නම් හැබැයි උඹ කිව්වා වගේ රෝදේ චේන් එක පෝක් අත සීට් එක පැටල් එක ඔක්කොම ගලවලා දැන් බයිසිකලයක් කියලා එකක් නැතුව ඇති කොහොමද ලොක් කරලා යන්න එපා මම යන තැනක කොයි දේ අමතක වුණානේ ලොක් කරන්න අමතක වුණානේ අහුවොත් නම් ෆිලොසොෆියෙන් උත්තර දෙන්න කියන කාට සිහිය නැහැනේ සිහිය නෙවෙයි මොකද්ද මේකට කියන්නේ සතිය සතිය තමයි හැබැයි මට ටෝක් කරන්නේ කොහොමද උදේ නැගිට වෙලා ඉඳලා ප්‍රාණඝාතය අදින්නා දානය එතකොට මොකද්ද මුසාවාදය හරිද කාම මිත්‍යාචාරය සුරාමේරය කර කර ඉන්නවා කියලා ඒක ටෝක් කරන කාට සිහිය නැහැ බයිසිකලේ ලොක් කරලා යන්න මතක් වුණා මොකද්ද පස්වෙනි සිල්පදේ කියද්දිම මට බයිසිකලේ අමතක වුණ තැන මතක් වුණා කුමාර මම කඩේ ගාව නෙමෙයි